හරි මෙහිමයි. එතකොට මෙතන ඉන්න සියලුම දෙනා ෆියුචර් ට්‍රේඩින් එක කරලා ගොඩ යන්න බැරි වෙච්ච කට්ටිය තමයි දැන් ඉන්නේ නේ. ප්‍රැක්ටිකල් ඉල්ල තියෙන්නේ. ඒ වුණාම එතකොට ගොඩක් ලොස් වෙච්ච කට්ටියක් තියෙනවනේ මෙතන. සාමාන්‍යයෙන් කොච්චර වගේ බැරියත් මෙහිමයි. දැන් ඔයාලා මාත් එක්ක කතා කරොත් විතරයි ඔයාලට මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ. කතා කරන්නේ නැතුව ගොඩ. ඒ කියන්නේ මම සීමිත ප්‍රමාණයක් ගන්නෙ අඩුපාඩු ටික හදලා මේක ගොඩ දාන්නම ඕන නිසා. සාමාන්‍යයෙන් ලංකාවේ එහෙම ප්‍රැක්ටිකල් කරන කිසිම තැනක් නෑ ලංකාවේ. එතකොට මම සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් ලෙවල් බේසික් ලංකාවේ ඉගෙන ගත්තට ඇඩ්වාන්ස් ලෙවල් ඔක්කොම කරේ පිටරට. සාමාන්‍යයෙන් ඒ කෝස් එකට විතරක් මට ගිහිල්ලා තියෙනවා ඩොලර් 4500ක් විතර. ලංකාවේ කෙනෙක් ඔය වගේ ගාණක් දීලා කෝස් එකක් කරන්නේ නැහැ. එතකොට දැන් ලංකාවේ තියරි තියෙනවා කිසිම වෙලාවක ප්‍රැක්ටිකල් නැහැ. ප්‍රැක්ටිස් කරනවා ප්‍රැක්ටිකල් නැහැ. ප්‍රැක්ටිකල් නැහැ කියලා කියන්නේ ගොඩක් කට්ටියට තියෙන අඩුපාඩුවක් තමයි ප්‍රැක්ටිකල් කරන්න ප්ලේස් එකක් නැහැ. හරියටම chart pattern හඳුනගන්න අමාරුයි. chart patterns ගොඩක් තියෙනවා. මේ chart patterns ගොඩක් තිබ්බට අපි මේ හැම දෙයක් පස්සෙම යන්නේ නැහැ. විශේෂිත වූ අපට ගොඩක්ම වැඩ කරන chart patterns පස්සේ තමයි මේ අවස්ථාවේදී අපි යන්නේ. එහෙම වුණාම මේ අපිට ඒ දේ ඉක්මනට ආර්ථිකත්වයටපත් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරනකොට කතා පටන් ගන්න ඉස්සෙල්ලා මම ඔයාලගෙන් අහන්නද දැන් සාමාන්‍යයෙන් ඔයාලා ට්‍රේඩ් කරලා කොච්චර වගේ කාල සීමාවක් වගේ වෙනවද කියලා හැමෝගෙම සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් වෙනවද මාස ගාණක්ද වෙන්නේ බේසික් ඉවර කරලා සාමාන්‍ය මේ බේසික් ඉවර කරලා මාස දෙකක්වත් වැඩපු කට්ටියද මෙතන ඉන්නේ නැත්තම් අනිත් ඒ කියන්නේ එහෙම කට්ටිය හිටියොත් මම කියන දේවල් තේරෙන්න තියෙන්න පුළුවන් බේසික් එක ඉවර කරලා අඩුම රිසර්ච් කරලා මාස දෙකක්වත් ඉවර නම් මම කියන දේවල් තේරෙනවා නැත්තම් තේරෙන්නේ නැහැ බේසික් විතරක් කරපු කෙනෙකුට තේරෙන්නේ නැහැ ඔය වගේ කාල සීමාවක් වෙනවා chat එකට හරි දාන්න බෑන කතා කරන්න එක එක්කෙනා chat එකට දාන්න අවුරුදු 4ක් ඉක්මනට ගොඩ දාගන්න බැරි වුණා නේ අවුරුදු 4ක් ගිහලා ගොඩ දාගන්න බැරි වුණා අවුරුද්දක් ගිහලා තියෙනවා දෙකක් ඉඳලා තියෙනවා එතකොට ඔය වගේ කෙනෙකුට මට මෙතන ගොඩ දාන්න යන්නේ මාසේ 18000ක් වගේ 18000 මම කෝටි 3මාරක් විතර ලොස් වෙච්ච කෙනෙක්. මම වැඩි අතෑරියේ නැහැ. ලොස් වෙච්ච තැන් අඩුපාඩු ටික ඔක්කොම හොය ඉතා ඉක්මනට නැගිටලා ලොස් කවර් කරලා earn කරනවා. හරිද? එතකොට සාර්ථකත්වය කියන්නේ ඒක. අනිත් එක තමයි මේ ලංකාවේ කිසිම තැනක ස්ටුඩන්ට් මීටප් එකක් නැහැ. ඒජස් ෆලෝ කරලා හිටියනම් ජනවාරි 24 වෙනිදා තිබුණ ස්ටුඩන්ට් මීටප් එකක් කට්ටිය දකින්න නැති. ඒ ස්ටුඩන්ට් මීටප් එක කොහොමද තිබුණේ කියලා YouTube එකේ තියෙනවා. දැන් එතකොට ඒ වගේම තමයි මේ මාසෙත් තියෙනවා මාර්තු 21 වෙනිදාත් තියෙනවා ස්ටුඩන්ට් මීටප් එක. අර ලින්ක් ෆලෝ කරලා මෙතනට එන්න කියලා කියන්නේ ලින්ක් ෆලෝ කරලා ආවම මේ අපිට වැඩේ කරගන්න ලේසියි. පැහැදිලිද? මේ එතකොට ඇතුළේ සිද්ධ වෙන වැඩ පිළිබඳව අවබෝධකින් තමයි මෙතනට එන්නේ. මේක ප්‍රැක්ටිකල් කෝස් එක සර්ටිෆිකේට් කෝස් එකක් කියන්නේ. එතකොට වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයක් තමයි දෙන්නේ. පැහැදිලිද? මුලින් කොහොම කරත් ෆන්ඩ්ස් දාලා ප්ලේස්මන්ට් කරන්න දෙන්නේ නැහැ. ඔයාලට එන්ට්‍රිස් පෙන්නනවා. හරිද? එන්ට්‍රිස් පෙන්නනවා. ඒ එන්ට්‍රිස් දිහා බලාගෙන ඉඳලා තමයි ඔයාලට එන්ට්‍රි ගන්න තියෙන්නේ. එතකොට ලොස් එකක් කවර් කරන ආකාරය පිළිබඳව කරනවා. අතහුරු කිරිවිල්ලක් විතරයි කරන්නේ මෙතන. මේ මාසයේ ඇතුළත අතහුරු කිරිවීමක් කරනවා. එන්ට්‍රිස් ගන්න තැන් පෙන්නනවා. මම ඇනලයිසින් පාර්ට් එක කරන්නේ නැහැ. ඇනලයිසින් කියලා කියන්නේ බේසික් කෝස් එකට අදාළ දෙයක්. ලයිව් ඇනලයිසින් කිරිවල වෙනම පාර්ට් එකක් තියෙනවා. එතකොට ඒකට අපේ ඉන්නවා දැනට ආයතනයේ ඉන්න බේසික් කරන්න, බේසික් ඇඩ්වාන්ස් ලෙවල් කරන්න ලෙක්චර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. හරිද? තව ඇප්ලයි කරලා තියෙනවා මෙතනට එන්න බලාගෙන ලෙක්චර්ස්ලා 19 දෙනෙක්. හරිද? ඒතකොට ෆයිනල් එක තියෙන්නේ මෙතන අප්‍රේල් මාසෙදි පටන් ගන්නවා ෆොරෙක්ස් ට්‍රේඩින් එකට අදාළ. ට්‍රේඩින් වර්ග සියල්ලම එකම තැනකින් කරන ස්ථානයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට හැමෝගෙම ටාගට් එක වෙන්න ඕනේ ස්ටුඩන්ට් මීටප් එකට එන එක තමයි ටාගට් එක වෙන්න ඕනේ. මොකද එතන ඉන්නේ සම්පූර්ණ විනර්ස්ලා. ස්ටුඩන්ට් මීටප් එකකට එනවා කියලා කියන්නේ ලංකාවේ ස්ටුඩන්ට් මීටප් එකක් නැහැනේ. ඒක නිසා මේ ඔයාලා දන්නේ නැහැ ස්ටුඩන්ට් මීටප් එක තියෙන. ඒ කියන්නේ කීයක්වත් මේ යන්නේ නැහැ. අන්න ඒකයි කෝස් පී එකට අමතරව කීයක්වත්ම යන්නේ නැහැ. කෝස් පී එක ගත්තට පස්සේ සාමාන්‍යයෙන් එක විනර් කෙනෙක්ගේ වින් එක පටන් ගන්න ඩොලර් 50ක්. විනර් කෙනෙක් වුණොත් වින් එක පටන් ගන්න ඩොලර් 50කින්. ඩොලර් 50කින් වින් එක පටන් ගන්නකොට ඒ වගේ ඉවෙන්ට්ස් ගොඩක් දාලා තියෙන්නේ. ඇතුළේ තියෙන ගොඩාක් ඉවෙන්ට් තියෙනවා. ඒක ඇතුළට අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මාර්තු 21 තියෙනවා අපේ දෙවැනි මීටප් එක. ඒකත් අද බලා ගන්න පුළුවන්. මීටප් එකේ link එක බලන්න ඕනද කාට හරි? YouTube එකේ තියෙනවා. බැලුවද කවුරු හරි? මීටප් එක බැලුව කවුද? chart එක analyze කරන්නේ නැද්ද? chart analyzing වෙනම part එකක් තියෙනවා. chart analyzing අවශ්‍ය නම් chart analyzing ඉල්ලන්න පුළුවන්. ඉල්ලන්න පුළුවන්. එතකොට මෙතන chart analyzing කරන්නේ නැහැ. මෙතන කරන්නේ සම්පූර්ණ ප්‍රායෝගික පුහුණුව. chart analyzing කියන්නේ basic course එකේ යම්කිසි දවස් 3ක විතර කාල පරිච්ඡේදයක් තියෙන්නේ. ඒක වෙනම ලෙක්චර් කෙනෙක් තමයි කරන්නේ. එතකොට ඕනනම් ඇනලයිසින් නැතුව
එන්ට්‍රි එකක් ගන්න බෑ. ඒක හරි. එතකොට ඇනලයිස් ඉන්න මේවා ඉල්ලලා තියෙන කෙලින්ම ඉල්ලලා තියෙන ප්‍රැක්ටිකල් පාර්ට් එක තමයි ප්‍රැක්ටිකල් පාර්ට් එක ඉල්ලපු කට්ටිය තමයි මෙතන ඉන්නේ. වෙන බේසික් ගෲප් එක තියෙනවා. ඇඩ්වාන්ස් තියරි ගෲප් එක තියෙනවා. මෙතන ෆයිනල් එක යන්නේ මෙතන. පැහැදිලිද? මෙතන ඉන්න ඕනේ ඇනලයිස් කරන්න දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් සිග්නල් ගෲප් වල වගේ ඉන්න කට්ටිය ඇනලයිස් කරන්න දන්නේ නැති නිසා තමයි සිග්නල් ගෲප් වලට ජොයින් වෙන්නේ. ඇනලයිස් කරන්න එක වෙලාවක් නැහැ. ඇනලයිසින් පාර්ට් එක වෙනම තියෙනවා. වෙනම ලෙක්චරින් එකක් ලයිව් ඇනලයිස් කරනවා. ලයිව් ඇනලයිස් කරනවා ලයිව් එන්ට්‍රීස් ගන්නවා කිසිම ගැටලුවක් නැහැ. මෙතන සිද්ධ වෙන්නේ ඇනලයිස් එක දැනගෙන ඉන්න ඕනේ. ඇනලයිස් කරන විදිහක් පෙන්වන්නේ නැහැ. එන්ට්‍රිය දෙනවා. හරිද? එන්ට්‍රිය දෙනවා ස්ටොප් ලොස් එක පෙන්වනවා ටේක් ප්‍රොෆිට් එක පෙන්වනවා. අතේ තියාගෙන පෙන්වනවා. වින් කරනකම පෙන්වනවා. ලයිව් මාතේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ලයිව් ට්‍රේඩර් දාන්න ඕනද කාට හරි. හරි ඔයාලම කියන්නකෝ බලන්න කොයින් එක. ඔයාලා ආදරය කරන දාපු ලෙවරේජ් එක කරන. අපි ඒක දැන් ගනිමුකෝ එළිනෙන දැන් වෙලාව කීයද 8:46යි. දැන් ගමු ඕනම් මේ මම try එකක් දාලා බලන්න වින් වේද ලොස් වේද කියලා දන්නේ නැහැ හරිද ඔයාලා කියනකෝ ඉන්නේ මම ට්‍රේඩ් එකට එන්ට්‍රි ගන්න කියනකෝ බලන්න ආදරය කරන පොයින්ට් සෙට් එක ගෝල්ඩ් කියන්නේ බයිනන්ස් එකේ තියෙනවා forex මේ forex market 100%ක්ම strong play USDT දාගෙන යන කට්ටිය දාගෙන යන්න ඒ කියන්නේ හැම කොයින් එකකටම එන්ට්‍රි ගන්න අමාරුයි මම කොයින් එකක් ඔයාලගෙන් අහලා කොයින් එක සර්ච් කරලා තමයි එන්ට්‍රි ගන්න හදන්නේ හරිද මොකද එන්ට්‍රීස් ගන්න මූව්මන්ට් සෙට් වෙන්න ඕනේ අන්නේ එන්ට්‍රීස් ගන්න සෙට් වෙන මූවමන්ට් එකකට අදාළව තමයි මම කොයින් කියන්න කියලා කියන්නේ ඒකයි. හැම කොයින් එකකටම එන්ට්‍රියක් ගන්න බෑ. කියන්න බෑ ප්ලේනේ. බලමු සොලානා එක. මේක සුදුසු වෙලාවක් නෙමෙයි. try කරලා බලමු තව එකක්. දාන්න බලන්න. ගිය පාර හිටපු කට්ටියත් ඉල්ලපු කොයින් එකක් තියෙනවා පයිපින් එක නේ. ඒකත් සුදුසු වෙලාවක් නෙමෙයි. chart එක share කරනවා class එකේදී share කරනවා. කොයින් ටිකක් කියන්න බලන්න. ඔයාලා කියන කොයින් එකකට ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්න නම් ඒ කොයින් එකේ හොඳ ප්ලේස්මන්ට්, හොඳ මූව්මන්ට්, හොඳ charts තියෙන්න ඕනේ. ACX එක නම් හොඳයි. ICX ද ACX ද? ACX එක දිහා බලාගෙන ඉන්නවා නම් බලන්න ඕක කට්ටිය. ACX ICX නේ. හරි ICX බලමු. ICX එකට ගන්න බෑ. මූව්මන්ට්ස් හොඳ නැහැ. දැන් ඔයාලා පෙන්නන අනම දාන්නකො මේ කොයින් එක කතා කරන්න කෙනෙක් ඉන්නවනම් කතා කරන්න ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඔයාලා කියන කොයින් එකකට එන්ට්‍රි ගන්න තමයි මම try කරන්නේ. EUR කියන කොයින් එක ෆියුචර් එකේ ඉන්නේ. forex එකේ euro USD chart එක අනේ forex එකට මෙතන කරන්නේ. මෙතන කරන්නේ මේ Binance එක හරහා යන කොයින් එකක් තමයි මම එන්ට්‍රි ගන්න. දැන් forex එකට එන්නේ නැහැ මෙතන කරන්නේ. forex එක වෙනමම යන්නේ වෙනම lectures ලා ඉන්නවා forex එකට. lectures ලා දෙන්නෙක් ඉන්නවා. ආයි top level lectures ලා ඉන්නවා. .USDT එක තව එකක් කියන්න බලන්න TRX ETH බලමු ඒවත් හොඳයිද කියලා. වෙලා තින්නේ මේ ඒ කොයින් මේ ටයිම් එකේ බහිනවා. හරිද? එන්ට්‍රිස් ගන්න බයයි මේ ටයිම් එකේ මේ බුලිෂ් මාකට් එකක් වගේ තිබ්බනම් ඕන වෙලාවක එන්ට්‍රිස් ගන්න පුළුවන්. ETH එකට පොඩ්ඩක් try එකක් දෙමු. මතක තියාගන්න එන්ට්‍රියක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා ETH එක. හරිද? තව බලමු හොඳ ඒ කියන්නේ අර ඉක්මනට වින් එකක් ගන්න තමයි මේ හදන්නේ. ඒක නිසා තමයි මේ හොඳ කොයින් එකක් තෝරගන්නේ. තව ටිකක් බලමු try කරලා TRX එකක් බලමු TRX එකත් එන්ට්‍රියක් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ ගමුද TRX එකට අපේ ස්ටුඩන්ට් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ප්‍රියදර්ශන එයාගේ මූණේ හිනාවක් පේනවා මට මේ වෙලාවේ එයා දන්නවා මොකද කොයින් එකට වෙන්නේ කියන එක එයා දන්නවා ඔයාලට බැලුවොත් පේනවා එන්ට්‍රියක් ගමුද ලස්සනට ඕගොල්ලෝ බලන්නේ ඔයාලා හිතන් ඉන්න දේද වෙන්නේ අනිත් දේද වෙන්නේ කියන එක පොඩ්ඩක් බලමුද දෙපැත්තක පාර දෝරණයක් තමයි තියෙන්නේ. දැන් ඔයාලම කියන්නකෝ වන්න නිවල ගන්න ඕන ලෙවරේජ් එක මොකද්ද කියලා. මම සාමාන්‍ය කීයක් වගේ දාන්නද මේ එන්ට්‍රියට? ඔයාලම කියන්නේ එක. ඔයාලා කියන ගානක් දානවා. ඔයාලා කියන ලෙවරේජ් එක ඔයාලා කියන ගානක් දානවා. $100 10x දාන්න පුළුවන්. right. දාලා බලමු දෙන්න. මදක් හරියද බලමු. right. $400 10x. හොඳයි. කිසිම ගැටලුවක් නැහැ. right ඒක $400 එකක් දාමුද? $400 එකක් 10x වලින් දාමුද? කට්ටිය හැමෝම කැමතිද ඒකට? බලන් ඉන්න ආසද? තාම දැම්මේ නැති ට්‍රේඩ් එකවත් දැම්මේ නැහැ තාම. ට්‍රේඩ් එක දැම්මේ නැහැ මං තාම. වෙලාව බලා ගන්න ට්‍රේඩ් එක දැම්මේ නැහැ. පැහැදිලිද? වෙලාව 8:54යි මගේ ස්ක්‍රීන් එකේ පෙන්නන්නේ. තාම දැම්මේ නැහැ. අප්ද ඩවුන්ද කියලා තමයි දැන් හොයාගන්න බැරි කට්ටියට. ඒක තමයි ගැටලුව තියෙන්නේ. හැබැයි මම දන්නවා. මොකද්ද මේකේ වෙන්නේ කියන එක දන්නවා. 195ක්ම මං දාන පැත්ත හරියනවා. බැරි වෙලාවත් ස්ටොප් ලොස් එකක් වැදුනොත් බලමු මොකද වෙන්නේ කියලා. ලොස් කවර් කරන්න කොහොමද කියලා පෙන්නනවා. දැන් පෙන්නනවා. ස්ටොප් ලොස් වැදුනොත් ලොස් කවර් කරන්න කොහොමද කියලා දැන් පෙන්නනවා. ඕක තමයි ඉතින් ප්‍රැක්ටිකල් කරනවා කියලා කියන්නේ ඕක තමයි. ඔයාලා ඉස්සරහ ඔයාලා කියන කොයින් එකකට එන්ට්‍රියක් ගන්නවා. ඔයාලා කියන ලෙවරේජ් එකේ ටිකක් බය නැද්ද? තාම දාලා නැහැ. ඊළඟට මොකෝ කියන්නේ වැඩේ පෙන්නමුද? ඔය කොයි පැත්තට දාන්නේ කියලා ඉතින් දානකම් අපිට හොයාගන්න හම්බෙන්නේ නැහැ. කොයින් එක ගියා මගේ ෆෝන් එකේ. ඒකයි උනේ. කොයින් එක හොයලා දුන්න එකත් ලොකු දෙයක් නැත්තම් මේ මම හිතන කොයින් එකට දැම්මොත් ඔයාලා හිතනවනේ මේ ඕක ප්ලෑන් කරලා ආවේ ඕක හොඳට ඇනලයිස් කරලා ආවේ. ඇනලයිස් කරන එක
එක විනාඩියකට පොයින්ට් 10ක් ඇනලයිස් කරන්න පුළුවන් කෙනෙක් මම. එතකොට හිතාගන්න කොහොමද මට්ටම කියලා. ඔයාලා ඇතුළට ආවට පස්සේ බලන්න කියලා දෙනවා ස්ට්‍රැටජිස් කියලා දෙනවා. ගහන්න බෑ ඩොලර් 5ට උඩින් ගහන්න තහනම්. ඒකයි වෙනස. මම ගහන ඕන ලෙවරේජ් එකකින් මම ගහනවා. ERX ඇනලයිස් කරන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවනම් එන්ට්‍රිය දාගත්තට කමන්නේ. හරිද? දැන් ඔයාලා කියන 10x ද ගන්න ඕනේ කීයද 20x ද කීයද ගන්න ඕනේ කීයද ගන්න ඕනේ බලන්න කියන්න. ගහන ඕන ලෙවරේජ් එක කියන්නකෝ. ගහන්න ඕන ලෙවරේජ් එක කියන්න. කියන්න. 50x. චර හයි රිස්ක් එකක් ගන්න ඒ. ඒ වගේ දේවල් වලට යන්න එපා. ඔයාලගේ ලොස් එක වැඩි වෙන පළවෙනි කාරණේ. 10x okay 20x okay. මේ දෙකෙන් එකක් කියන්න. 15x ඕන එකක් කියන්න. මම ගන්නවා. ඒ වගේ ලොකු ලෙවරේජ් වලින් ගහන්න යන්නේ. ඔයාලට කොහොම කරත් මෙතනට ඇවිල්ලා ලෙවරේජ් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. මම 5ට අඩුවෙන් තමයි ඔයාලා ගස්සන්නේ. මතක තියාගන්න ඒක. අත පුරුදු වෙනකන් ඒ ගන්න තමයි මත් එක කියමු ගහන්න වෙන්නේ. අත පුරුදු වුණාට පස්සේ ඕන දෙයක් කරගන්න ඉස්සල්ලා මෙතනට ආවම කරන්න ඕනේ එක දිගට සතිය PNL එක ප්ලස් කරන එක. හරිද? මෙතනට ආවම පස්සේ ඉස්සල්ලාම කරන්න ඕනේ සතිය PNL එක ප්ලස් කරන එක. හැමෝම ප්ලස් කරොත් නොමිනේෂන් එකක් හම්බ වෙනවා. හැබැයි හැමෝටම සහතිකේ නිකුත් වෙනවා මන්ත් එන්ඩ් එක. පැහැදිලිද? මන්ත් එන්ඩ් එකේ තමයි සහතිකේ නිකුත් වෙන්නේ. නැත්තම් ඉතින් සහතික ගන්න ඉන්නකම් ඉවන්න වෙනවා. සහතික දෙන්නේ නැහැ. එක දිගට සතියක් PNL වින් කරේ නැත්තම්. එක දිගට මාසයක් වින් කරොත් වින් එක ඩොලර් 100. එක්කෙනෙකුට දෙනවා. එතකොට with loss එකක් තියෙනවා without loss එකක් තියෙනවා. without loss එකට යන්න පුළුවන්. ඒ කියන්නේ යාගේ stop loss එකක් වදින්නේ නැහැ. එක දිගට සතියක් stop loss වදින්න නැති ස්ටුඩන්ට්ස්ලාත් ඉන්නවා Facebook එකේ බලන්න පුළුවන් without loss එකෙන් එක දිගට සතියක් වින් කරලා තිනවා. අඩු leverage දාලා තියෙන්නේ. ඒක බලන්න. හරිද? එන්ට්‍රීස් 21ක් අරන් තියෙනවා සතිය තුල. 21කට වඩා අරන් තියෙනවා. මම කියන්නේ දවසට අවම එන්ට්‍රීස් 3ක් උපරිම ඕන ප්‍රමාණයක් ගන්න දවස ප්ලස් විය යුතුයි. ඔන්න මගේ වැඩේ තියෙන්නේ හිමයි. දවසට එන්ට්‍රීස් 3ක් ගන්න. එන්ට්‍රීස් හොයාගන්න බැරි දවස් තියෙනවා මාකට් එකේ. එදාට එක එන්ට්‍රියක් කොහොම හරි කරලා අල්ලගෙන දවස වින් එකේ ඉඳ ගන්න. සතිය PNL ප්ලස් කරන ඉවෙන්ට් එකට ඔයාලට එනකොට එන්ට්‍රීස් 21ක් අඩුම අරන් තියෙන්න ඕනේ. හැබැයි බුලිෂ් මාකට් බෙයාරිස් මාකට් ඒවා තියෙනවා. මාකට් එකේ බෝරින් ටයිම් තියෙනවා. හොයාගන්න බැරි වෙලාවල් තියෙනවා. ඒ මොන වෙලාව ආවත් ඔයාලා මේ සතියට අදාළව 21කට එන්ට්‍රි අරන් තියෙන්න ඕනේ නොමිනේෂන් එකට පාස් වෙන්න නම්. නොමිනේෂන් එක කියලා කියන්නේ නාම යෝජනාව. ගොඩක් කට්ටිය කරනවා මේ හරි ලේසි ඉවෙන්ට් එකක් කියලා අපේ කට්ටිය කියලා කියන්නේ. ඇතුළේ ඉන්න කට්ටිය. එයාලට ටක් ගාලා සතියක් වින් කරගන්න පුළුවන්. මාසේ තමයි එයාලට අමාරු. සතියක් වින් කරගන්න පුළුවන්. නමුත් මාසේ වින් වෙනකන් ෆන්ඩ්ස් දාන්න එපා. පළවෙනි මාසේ වින් කරන්න. දෙවෙනි මාසෙත් පුළුවන් තරම් වින් කරන්නකෝ. තුන්වෙනි මාසෙත් වින් කරන්නකෝ. එක දිගට මාස 3ක් වින් කරා නම් දාන්න සල්ලි ගහන්න ඕන ගන්නට. යූස් කරන ලෙවරේජ් එක අදාළ ගන්නට හැමදාම අරයි යන්න. ඒක හරිද? බලන් ඉඳි තමයි තාම එන්ට්‍රි ගත්තෙත් නෑ. කියෝ හිටියා. වෙන එක TRX ලෙවරේජ් එක කීයද? 20s ගහක් හරි. ඒක දාලා කතා කරමු. මම try එකක් විතරයි දෙන්නේ වින් කරනවා කියලා කියන්නේ නැහැ. හොඳේ. stop loss වැදුනොත් loss cover කරලා පෙන්නනවා. පැහැදිලිද? stop loss වැදුනොත් ඔයාලා ඉදිරියට loss cover කරලා පෙන්නනවා. 100%ක්ම වින් කරනවා කියන එක මම කියන්නේ නැහැ. මේ stop loss වදින්න පුළුවන්. ඩොලර් 400ක් 20x වලින් ගහන්න යන්නේ. හොඳේ. පැහැදිලිද? ඩොලර් 400ක් 20x leverage එක යටතේ ගහන්න යන්නේ. trade එකේ opening time එක 20x එක හොයාගන්න ඉස්සෙල්ලා TRX කියලා කියන්නේ ගොඩක් ස්ට්‍රෝං කොයින් එකක්. Tron network එකේ එන ස්ටේබල් කොයින් එකක්. ඒ කියන්නේ TRX 20 යටතේ ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් මම ඔයාලා ගෲප් එකට දැම්මද මේ අද කරපු විඩ්‍රෝල් එකක්. බැලුවද කවුරු හරි? හරි පරිස්සමෙන් තමයි ඉන්න වෙන්නේ. ඩිස්ප්ලේ එකට පොඩ්ඩක් දාගන්නවා මම කොයින් එක ඩිස්ප්ලේ එකට දාගන්නවා. ඩිස්ප්ලේ එක දිහා එතකොට ඔයාලා මේ ඒක බලන්නත් ඕනේ මේක දිහා බලන්නත් ඕනේ. leverage එක 20x ගැටලුවක් නෑ. පොඩි ප්‍රමාණයක් අඩුවෙන් තමයි වැදුනේ. ඔක්කොම වැදුන්නේ නෑ. 400ම වැදුනේ නැහැ. right. එතකොට මේ ගණිත ප්‍රමාණය තියෙනවා. බලමු අපි මොකද වෙන්නේ කියලා. එතකන් වැඩේ කතා කරමු. කතා කරන අතරතුරදී ඔයාලට බලමු ඕ ඩවුන් අප් ඕ ඩවුන් ඇනලයිසිස් දන්න කෙනා දාන්න. ඔයගෙම ටාගට් එක වෙන්න ඕනේ මීට් එකට. මීට් එකේ ලින්ක් එකේ මොනද? බැලුවද කවුරු හරි? ගිය පාර තිබ්බ එක බැලුවද? ගිය පාර ස්ටුඩ් මීට් එක තිබ්බේ හික්කඩුව හික්ක ට්‍රාන්ස් හොටෙල් එකේ. මේ පාරක් තියෙනවා මාර්තු 21. ඔයාලා දැන් අද කෝස් එකට සම්බන්ධ වුණා. තියෙන ඉවෙන්ට් ප්ලේස් කරලා මීට් එකට මුහුණ දෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මාසයක කාලයක් ඔයාලත් එක්ක ඉන්නවා. හරිද? ලොස් වුණොත් ලොස් එකට රෑ වෙනකොට නගනවා ස්ටේජ් එකට. එතකොට තමයි ලොස් වෙච්ච හේතුව අහන්නේ. එතකොට අර මම පළවෙනි දවසේ දෙන දේශනෙට අදාළව කවුද වැඩ කරලා තියෙන්නේ? කවුද වැඩ කරලා නැත්තේ කියන එක නිකම්ම අහුවෙනවා. අඩුපාඩු ටික නිකම්ම හැදෙනවා. ලොස් වුණා නම් ලොස් වෙච්ච හේතුව කියන්න ඕනේ. ස්ටොප් ලොස් වැඩිද ලොස් වුනේ නැත්තම් වෙන මොනවා හරි අනවශ්‍ය වැඩක් කරන්න ගිහිල්ලාද ලොස් වුනේ. පළවෙනි දවසේ මම කියනවා මේ ඔය දෙයට අදාළ ලොකුවට එහාට මෙහාට වෙන්නේ නැහැ. මේ බලමු මොකද්ද වෙන්නේ කියන එක බලමු. ලොකු මොමන්ට් එකක් නැහැ. අපි කතා කරන අතරතුරදී බලමු. ලෙවරේජ් එක 20ෙන් දාලා තියෙන්නේ. ඒක බලාගෙන ඉන්නේ. එතකොට
වැඩේ වෙන ආකාරය ගැන කිව්වොත් ලික්විඩ් වෙන්නේ කොහොමද? ඒවා ඔක්කොම ප්‍රැක්ටිස් කරනවා. ලික්විඩ් වෙන්නේ මොන අවස්ථාවේද? බලන් ඉඳිද්දි පෙන්නනවා. මැජික් නෙමෙයි. ට්‍රේඩ් කරන්න දන්න කෙනා, ඇනලයිස් කරන්න දන්න කෙනා ඕවා දන්නවා. අය මම අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඒත් එක්කම අපි ඉවෙන්ට් ගත්තොත් එමය නිලා මාසෙට අදාළව තියෙනවා PNL ප්ලස් කරන ඉවෙන්ට් තියෙනවා සතියට දෙක ගානේ මාසෙට 8ක් තියෙනවා. අනිවාර්යෙන් වින්නර්ස්ලා 8 දෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. නොමිනේෂන් යන්න පුළුවන්. ඉන්න සියලු දෙනාට හරියට වැඩ කරනවා. නොමිනේෂන් එකට යන්න පුළුවන්. ඉන්න සියලු දෙනාට හරියට වැඩ කරනවා. PNL කැලෙන්ඩර් එකම අනිවාර්යෙන් PNL ගෲප් එකට දාන්න ඕනේ. රැයට රැ වෙලා නිදා ගන්න යන්න ඉස්සෙල්ලා. නැත්තම් හදන්න බෑ ඔයාලා. පැහැදිලිද? පාඨමාලාවක් කරන්න එනකොට ඒ අදාළ නීති රීති ටික ඒ විදිහට කරගෙන එන්න. එතකොට සාර්ථක වෙන්නේ කවුද අසාර්ථක වෙන්නේ කවුද කියන එක මම දන්නේ නැතුව අර පිටිපස්සේ ඉඳන් දෙයක් පේන බලන්න බෑනේ. ඔයාලා ඒ රැයට දාන්න කියලා කියන PNL දැම්මොත් විතරයි මට ඔයාලගේ අඩුපාඩුවක් හදන්න පුළුවන් වෙන්නේ. මෙච්චර දවසක් කරපු අඩුපාඩු මම හොයන්න එන්නේ නැහැ. මේ ඉතින් ඕක සම්පූර්ණයෙන්ම ලොස් කවර් කරනවා කියලා මට කියන්න බෑ. මම දන්නේ නැහැ ඔයාලා කොච්චර ලොස්ද කියලා. අනිත් එක මම මෙතන ෆන්ඩ්ස් දාලා ප්ලේස්මන්ට් කරන්න දෙන්නේ නැහැ. මම මෙතන ප්‍රැක්ටිස් එකක් කරවන්නේ. මොන දේ මොන විදියකට ආව පිටිපස්සේ මම ඉන්නවා. රැයට PNL එක බලනවා. ගොඩක් රෑ වුණොත් ගොඩක් රෑට මම කෝල් ගහන්නේ නැහැ. උපරිම 10 වෙනකන් ගහයි. එතකොට රෑටත් කොයින් හොයෝ ඉන්න කට්ටිය ඉන්න සමහරක් වෙලාවට මම මැසේජ් එක දානවා වෙලා එන්ට්‍රි ගෲප් එකට මැසේජ් එක දානකොට ඒකට ගොඩක් දුරට ඔයාලා ලයික් කරගෙන එන්න. මොකද මම එන්ට්‍රි එක ගත්තා කියන එක දන්නවා. එහෙම වුණොත් එයාලට උනේ මොකද කියන එක මම දන්නවා. මම දාන එක බලන් ඉඳලා Taman තනියෙන් ප්‍රැක්ටිස් කළ යුතුමයි. මට පිටිපස්සේ ඉඳගෙන කෙනෙක්ව හදන්න බෑ. Taman තනියෙන් කැපවීමෙන් කරොත්ම විතරයි මේ දේ ගොඩ යන්න පුළුවන්. මාසෙන් අනතුරුවත් මෙතන ඉන්න ඕන නම් ඇනලයිස් කරන කම්මැලි නම් ප්‍රැක්ටිස් කරනවා. හොඳට ප්‍රැක්ටිස් කරනවා. අත පුරුදු වෙනකම් ප්‍රැක්ටිස් කරනවා. ඒක තමයි මෙතන කරන්නේ. බලමුක ලොස් වෙන්නේ කොහොමද කියලා එන කට්ටිය. තව ඉස්සරහට තව බලා ගන්න. හොඳට PNL වෙන්නයි. මේ Facebook එකේ නැති නම් ටික එළියට එයි. ඉස්සරහට බලාගෙන ඉන්න. තාම කට්ටිය ට්‍රේනින් ඇද යන්නේ. එක දවසක් ලොස් වුණා සතිය PNL එකට නම දාගන්න බෑ. ඒක එහෙමම තමයි. හැබැයි ඩොලර් දශමයක් හරි ප්ලස් නම් මේ ඩොලර් 1 2 5 ඕනේ නැහැ. දශමේ ප්ලස් කරන්න. පොඩියට ප්ලස් කරන එකේ අත හුරු වුණාට පස්සේ ලොකුවට ප්ලස් කරතහ. ඊට අමතරව අපේ කණ්ඩායමට එකතු වෙන්න බලාගෙන ඉන්න කට්ටියට අවස්ථාව තියෙනවා. වැඩ කරොත් මාත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාව දෙන ඕන තරම්. නිකන් ඉන්න කට්ටියට විශේෂයි. වල වැඩක් නැතුව ෆුල් ටයිම් ට්‍රේඩ් කරන කට්ටියට ඕන කෙනෙකුට ඔක්ටි. කියන්නේ මේ අන්තිම ගෲප් එකට එන කට්ටියට අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් එක ටිකක් ඕවර් එකක් මම පෙන්නන්න ටිකක් තියෙන්න ගන්නවා. මම සමහරක් වෙලාවට ට්‍රේඩ් තියෙන්න ගන්නවා දවස් දෙක තුන තියෙන්න ගන්නවා. මට හිතුණා මම එහෙම කරනවා. පෙන්නනවා හිතුණා නැත්තම් එනිලා රෑ වෙනකොට මේ ගෲප් එක හැදුනොත් රෑ වෙනකොට ගෲප් එකට දානවා ලයිව් එක දානවා. හරි. කතා කරන කට්ටිය ඉන්නවා තව. මොකද ආන්ද දැනගන්න දෙයක් තියෙනවද? පිට රටින් කරන්න ගියොත් ඩොලර් 7500ක් විතර වෙනවා. ලයිව් ප්‍රැක්ටිස් කරනවා. අතේ තියාගෙන වින් කරනවා. මේ එක ඇතුලේ තියෙනවා පාඨමාලා 6කට වැඩිය තියෙනවා. ෆොරෙක්ස් වලට වෙනම තියෙනවා. මේ ක්‍රිප්ටෝ කරන්සි වලට වෙනම තියෙනවා. බේසික් වල ඉඳලා A to Z තියෙනවා. ඕන දෙයක් අහගන්න පුළුවන්. ස්ටුඩන්ට්ස් ලගේ PNL report බලන්න කොහොමද යාලා ඉන්නේ කියලා බලන්න. page ටික follow කරලා ඉන්න. meetup එකේ ඕනනම් link එක දැන් දාන්න පුළුවන්. YouTube එක තියෙනවා. අවශ්‍ය කෙනෙකුට meetup එක දිහා බලන්න මොනතරම් වැඩ ප්‍රමාණයක් meetup එකේ වෙනවද කියලා. කොයි වගේ ආයතනයකටද join වෙලා ඉන්නේ කියලා බලන්න. ඊට වඩා ලේසි ලින්ක් ටික ෆලෝ කරලා මේ කියන දේවල් ටික හරියට අවබෝධයකින් හිටියම ගොඩ යන කෙනා කොහොමද ගොඩ යනවා. හැබැයි ඉතින් මේ වැඩේ හරියට කරනවා ලොස් වුණොත් ලොස් කවර් කරනවා. හැබැයි මම කියන විදියට උනේ ගහන්න. හරිද? මම කියන විදියට ගහන්නත් ඕනේ. මම කියන විදියට මේ ෆන්ඩ්ස් තියාගන්නත් ඕනේ. ඒ අදාළ දේවල් ටික ඒ කියන්නේ ෆන්ඩ්ස් කියන්නේ ලොස් එක කවර් කරන්න විතරයි ෆන්ඩ් එක තියාගන්න කියන්නේ මම. පැහැදිලිද? ලොස් එක කවර් කරන විදිය මම පෙන්නනවා. ලොස් වෙන්න පුළුවන් ට්‍රේඩ් කරලා ලොස් වෙන්න පුළුවන්. හැබැයි දවස ප්ලස් කරන එක තමයි මෙතන වටිනාම දේ. කොහොමද ඒක කරන්න කියලා ලයිව් පෙන්නන එක. මාත් එක මේ විදිහටම ඉන්න ගමන් ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්නවා. හරිද? අප් එකද ඩවුන් එකක්ද යන්නේ කියන එක මම කෙලින්ම කියනවා. ඕකට දාගන්න කියන එක කියනවා. හරිද? පළවෙනි සතියේ එක කරනවා. මොකද මේ ගන්න දෙන්නේ දවසකට ට්‍රේඩ් හතරවෙනි එක තමයි ලොස් කවර් කරන එක. පස්වෙනි එක තමයි මාත් එක ගහන්නේ බැරිම වුණොත්. පැහැදිලිද? අති සාර්ථක වැඩසටහනක් තියෙන්නේ. මේ මග අරගත්තොත් ප්‍රැක්ටිස් නොකරොත් තමන්ගේ වාරය නිකන් මේ මෙතෙන්ට සල්ලි දීලා ඇවිල්ලා බැන බැන ඉන්න එපා. ට්‍රේඩින් වලට බැන බැන ඉන්න එපා.
තමන් සාර්ථක වෙන තමන් දැනගන්න මාස 6ක්වත් ප්‍රැක්ටිස් කරාට පස්සේ තමන්ට තනියෙන් එක දිගට මාස 3-4ක් වින් කරන්න ගත්තට පස්සේ දාන ඕන ගානක් දාලා ගහන්න. එතකොට තමන් දන්නවා මට මේක කරන්න මාස දෙක යනකොට දන්නවා දාන්න ඕන ෆන්ඩ් එක කීයද දාගන්නේ මට තියෙන ෆන්ඩ් එක මම මෙතනට දාලා ගහනවා කියන එක දන්නවා. පැහැදිලිද? මේ මම කියන කොයින් එකටත් එන්ට්‍රියක් ගන්නවා කියලා කිව්වනේ. ඒකත් ගමුකෝ බලන්න. ඔයාලට අවශ්‍ය අඩුපාඩුකම් ඔක්කොම ටික කියනවා. ඔයාලගේ වෙච්ච වැරදි ටික ඔක්කොම මම දන්නවා. කියනකොට ඔය දේවල් ඔක්කොම ඇත්තයි කියලා පිළිගන්න වෙනවා. ලෙවරේජ් එක අඩුවෙන් තමයි කොහොම කරත් ඇතින් ඉන්නලා ඔයාලා ට්‍රේඩ් කරනවා 15 20 ගහන දෙන්නෙම නැහැ. ඔයාලට එකේ තියෙන ඩොලර් 514 බලමු අපි ට්‍රේඩ් එකට කීයක් වැටීද කියලා. ACX කියන කොයින් එක ඔයාලා කියන කොයින් වගේද මම ඩොලර් 20 දාන කොයින් ලෙවරේජ් එකක් කියන්නේ 20x very good. මම දානවා ඔයාලට දාන්න දෙන්නේ නැත. හරිද? මතක තියාගන්න එන්න එපා උඩ දාගෙන 10න් 20න් නම් ගන්න එන්න එපා මත් එක්ක. පහට අඩුවෙන් තමයි ගස්සන්නේ. ඒක බොරු කියලා ඇතුළට ගෙන්න ගන්නේ නැහැ. මම ගහන්නේ මම හොඳට අත පුරුදු වෙලා ගහන්නේ. ලොස් වෙලා ඉන්න ඔයාලව ආයෙ ලොස් කරන්න මම කැමති නැහැ. ඒකයි මම එහෙම කරන්නේ. ෆන්ඩ් එක ආරක්ෂා කරලා දී හොඳට වැඩේ කියලා දීලා. හරිද? ඒක නිසා අනවශ්‍ය වැඩ කරන්න එපා. ට්‍රේඩ් එකට AC USDT leverage එක 20 ට්‍රේඩ් එකට එන්ට්‍රිය ගන්නේ 55ක් තිබුණා 60ක් වුණා 69ක් වුණා 48ක් වුණා ආයි මයිනස් කිසි ගැටලුවක් ඩොලර් 50ක් තිබ්බ ගත්තේ නැහැ ඔයාලට පෙන්වන්න කියලා ලොස් වුණා වෙන්නේ මොකද්ද කියන එක දන්නවා ඔයාලා එච්චර ගණක් තිබ්බනම් ගහලා තියෙන ඔය පැත්තට කියන එක දන්නවා අන්න ඒකයි ඇත්ත කතාව මාකට් එකේ වෙන්නේ මොකද්ද කියන එක මම දන්නවා ඔයාලට එහෙම නෙමෙයි ගස්සනවා සාමාන්‍ය කීයක විතර ප්‍රොෆිට් එකක් ගලවන්න දී කියලා හිතන්නේ. ඔයාලගේ ඇස් ඉදිරි පිට දාපු කොයින් එක. අයෝ වෙනවා. ඩොලර් 500ක් ගෙවුවානේ. ඩොලර් 500ක් ගෙවුවා. ඔයාලා නම් ගහයිද? right very good. ගණන් හදලා තිනවා තක්කෙට. මාර වැඩකාරයෙක් තමයි හොඳේ. ගලවලා තියෙන කොයින් එක. මොකද්ද නම? මේ ඕකට දාන්නම් මම දැන්. මෙන්න මේ ලයිව් එක හොඳේ. නැත්තම් එපාර කියයි මේ ඕවත් එඩිට් කරලා ඉවරලා කියාවේ. මේ ඔන්න ලයිව් එක ට්‍රේඩ් එක ක්ලොස් කරලා තියෙන්නේ. ඔන්න දැක්කනේ මේ ලයිව් එක මේ ඔයාලා කියපු TRX කොයින් එක හොඳේ මේ ලයිව් දුවන TRX එක මේ 20x leverage එක යටතේ ලයිව් දුවනවා වෙනවනේ ඩොලර් 5යි ගාණක් ඇවිල්ලා තියෙනවා මේ TRX එක හොඳේ නමුත් ඔයාලා කියන කොයින් වගේද මම ගහපු කොයින් එක තාම මේක පනා දිනවා එතකොට එක්කම ඔයාලට පෙන්නන්නම් මේ ගහපු wallet එකේ තියෙනවා future PNL කියලා එකක් ඔන්නේ wallet එකේ දැන් තත්ත්වය ඩොලර් 123 PNL report එකට ඇඩ් වෙලා මේ ලයිව් පෙන්නන්නේ හොඳේ මේ ලයිව් පෙන්නන්නේ ඔයාලා කියපු මේකට එන්ට්‍රිය දැම්මා ඩොලර් 123 ඇඩ් වෙලා තියෙනවා අද 11 වෙනිදා අද දවසේ මම මේ wallet එකෙන් ට්‍රේඩ් දැම්මේ නැහැ එතකොට මේ තියෙන්නේ මේ මාසෙට අදාළව full detail එක මාසෙට අදාළව full detail එක ඒකේ තියෙනවා total profit තියෙනවා ඩොලර් 513ක් total loss තියෙනවා ඩොලර් 26ක් net profit loss තියෙනවා 487ක් ට්‍රේඩින් වොලියුම් එක 36504යි වන් මන්ත් එක බලමු ඒ වන් මන්ත් එකේ තමයි එහෙම තියෙන්නේ නමුත් මේ දවසේ වන් මන්ත් එකේ එහෙම තියෙනවා හරිද මාසෙකට අදාළ ඩීටේල් එක තමයි තියෙන්නේ නමුත් මේක බලන්නකෝ ඇවිල්ලා PNL එක කොහොමද කියලා මේ දවස් 11ට මේ තුන්වෙනි මාසෙට අදාළ PNL එක පැහැදිලිද තේරෙනවද දැක්කද ඔයාලා හරි මම ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා ඔයාලට අවබෝධයක් ගන්න ඕන නිසා ඉවන්නේ නැත්නම් වෙන මොකුත් නෙමෙයි මේන්ටේන් කරන ආකාරය පිළිබඳව යම් කිසි අවබෝධයක් ගන්න එතකොට ඔයාලට මේ தත්ත්වයට එන්න නම් ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරන්න වෙනවා නිකන් ඉඳන්නම් බෑ හරිද ප්‍රැක්ටිස් කරවන්න මම මාකට් එකේ ඉන්න ටයිම් එකට මම එන්ට්‍රිස් දෙනවා අනිත් වෙලාවට එන්ට්‍රිස් හොයා ගන්න ඕනේ මේ ඒක එහෙම 277 නම්බර් එකකින් කවුද දාලා තින්නේ හරි මම ඩීටේල්ස් දාන්න ඔන්න දැන් ගහපු එකේ පොඩින්න මේ දැන් ගහපු එකේ ටික මම දැන් ඔයාලට දෙනවා කියලා කිව්වනේ ලයිව් පෙන්නලා දෙන්නේ හොඳේ බොරු කරනවන ඔක තමයි දාලා තියෙන්නේ PNL කැලෙන්ඩර් එකයි දැන් ගහපු කොයින් එකයි දාලා තියෙන්නේ හොඳේ ඒ මගේ පර්සනල් නම්බර් එකෙන් දැම්මේ ආවනේ ආරයි ඔතන මේ මුකුත් බොරුවක් දැක්කද chat එකට දාන්න කමන්නේ මොකක් හරි බොරුවක් වගේ දෙයක් දැක්කම chat එකට දාන්න ලයිව් එකක්ද ඒ වල තියෙන්නේ කට අරලා කියන්න පුළුවන්ද 100% බොරු කරන මිනිස්සුත් ඇති S2කට දකින්න දේ බොරු කරන්න බෑ තමන්ව මේ තැනට එනවා කියලා ඉවලා ටාගට් එකක් තියෙනවා නම් එන්න හැබැයි මෙච්චර ගණන් ගහන්න නම් බලාපොරොත්තු වෙන්න එන්න එපා කරන්න දෙන්නේ නැහැ ලොස් වෙලාට යත්තේ දැන් ආය ලොස් වෙන්න නෙමෙයි මෙතනට එන්නේ ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරන්න එන්නේ ප්‍රැක්ටිස් එක හරියට කරගන්න ඇතුලේ ඉන්නවා හරි ෂෝක් එකට ඉන්න ස්ටුඩන්ට්ස්ලා තමන්ගේ ගෙදර වගේ ඉන්නේ ඇයි මෙතනට එනකොට හිටියේ මූණේ ලේ කඳුලක් නැතුව හරිද උඩ දාගෙන සතිය පියෙන්න නම් ප්ලස් කරනවා මාසෙට එනවා යනවා හරිද
එක ගර්ල් කෙනෙක් හිටියා මේ ගිය මාසේ දවස් 28න් 7ක් වින්. අපිට chat කරාද? chat එකට දාපු නම්බරයට chat කරන්න. ඒක තමයි මේ verify number එක. ඒකට chat කරනකො ඇතුලේ ඉන්නේ සහෝදරයෝ වගේ ඔයාලටත් උදව් කරනවා මටත් උදව් කරනවා. මේ වගේ පිරිසක් ඉන්නේ. ආවද? ආවනේ. කොහමද වැඩේ? කියලා ගහනවා ගෙන නෝකට තමයි. right. post එක වෙනකොට නම් කතා නොකර ඉන්න බෑ. කතා කරන්න වෙනවා. කතා නොකරොත් මට post කරන්නත් එපා වෙනවා. ඔයාලට trade කරන්නත් එපා වෙනවා. එපාර මට කතා කරන දේවලුත් අමතක වෙනවා. කියන දේ මතක් වෙන්නේ නැහැ. ඔයාලට අහන්න තියෙන මොන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් වැඩේ නවත්තමුනේ. මේකේ රෙකෝඩින් එක මම මේ ඔයාලට දෙන්න. කරේ කොහොමද කියන එක පොඩ්ඩක් එතකොට බලන්න. දැනට ඔයාලා කරන්න තියෙන්නේ ඔය මම එන්ට්‍රි කරපු coin එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියන්න. එතකොට ඒක කරේ කොහොමද කියන එක ටක් ගාලා ඔළුවට එනවා. මම වැඩේ ප්‍රැක්ටිකල් කරනකොට. පැහැදිලිද? ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ඔය chart pattern එක ඔය විදියටම ඔයාලා ප්‍රැක්ටිස් කරමු. ඔය chart pattern එක ඔය විදියටම ප්‍රැක්ටිස් කරනවා. හොඳේ? මතක තියාගන්න. හරිද? ප්‍රැක්ටිස් කෙරුවේ නැත්නම් අහන්නකෝ. එහෙම chart pattern එක දැන් කොහොමද ඒක ගත්තේ කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමද ඔක ගත්තේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තාම ක්ලාස් එකට ආවේ නැහැ නේ. ඇවිල්ලා බලන්න. 100%ක්ම ප්‍රැක්ටිකල් කරනකොට මේ කරන දේවල් ඕකේද කියන එක බලන්න. කිසි ගැටලුවක් නැහැ. කොහොම වුණත් ස්ටෝර් කෙනෙක් බිනා කෙනෙක් වෙනවා දකින්න තමයි මට ඕනේ. මාසෙ හින්දාගන්නේ හොඳ. පැහැදිලිද? අනින් කියලා දෙන දේවල් ටික පුරුදු වෙලා ට්‍රේඩින් වල වැඩික් වශයෙන් යන්න ඉස්සරහට. ට්‍රේඩින් වල ලංකාවේ මම මේ දෙන ෆන්ක්ෂන් එකේ දෙන්නේ නැහැ වින් කියන කිසි කෙනෙක් පිටිපස්ස පෙන්නන්නේ නැත. පෙන්නනවා නම් කියන්න ඔයාලගේ ඉන්න යාළුවෙකුට හරි එහෙම පෙන්නන කෙනෙක් ඉන්නවනේ. මගේ ස්ටුඩන්ට් කෙනෙක් කරන්නේ නැහැ. ඔයලා කිව්වා. එඩිටින් නෙමෙයි ලයිව් පෙන්වන්න එන්න ඕනේ ස්ටේජ් එකට. පැහැදිලිද? අන්න එහෙම කට්ටියට තමයි මම කැමති. මොකද බොරු කරන කට්ටිය නෙමෙයි ඕනේ. දැන් ඔයාලා නිකමට හරි ඔයාලගේ PNL හදාගෙන අපේ කට්ටිය කරන ඔය වැඩේ හොදේ. අපේ ස්ටුඩන්ට්ස්ලා PNL ටික හදා ගන්න කොහොමද සතිය ප්ලස් කර ගන්න. සතිය ප්ලස් කරගෙන කෑ ගහනවා ඉන්ටර්නෙට් එකේ කෑ ගහනවා Facebook එකේ කෑ ගහනවා කට්ටිය. කෑ ගහනකොට ඉවරලා ගිහිල්ලා අනේ සර් ඔයාගේ මේ ඔයා ට්‍රේඩ් ඔයා කරන වැඩසටහන ඔක්කොම ටික මට දාලා තියෙනවා chat. හරිද? chat දාලා තියෙනවා අනේ සර් ඔයාලා කරන වැඩසටහන මාර ආසයි මම මේ ඔයත් එක්ක ජොයින් වෙන්න කැමතියි. මේ PNL ටික හොඳට හදාගෙන තමයි මේ වැඩේ කරන්නේ. හොඳේ. මේ සර් ගනිපු ප්‍රොෆිට් වල පොඩ්ඩක් ඇවිල්ලා ස්ක්‍රීන්ෂොට් එකක් PNL report එකක් එහෙම දාන්න පුළුවන්ද කියලා අහනකොටම අර මුලින් දාන chat වලට දානවා ඇවිල්ලා ඔව් මම හොඳට කරනවා. ඉතින් ඔයත් මගේ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න එන්න කියලා දාන්න. හරිද? PNL එක PNL report එක ඉල්ලපු ගමන් බ්ලොක් කරනවා. කරේ නැත්තම් බලන්නකෝ. දිගටම chat එකක් අරන් ගිහලා මට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නකෝ පුළුවන් නම්. PNL report එකක් දුන්නොත් ඔන්න ඔයාලට chance එකක් තියෙනවා. අද රෑ try කරලා බලන්නකෝ. අද රෑ try කරලා බලලා හෙට payment එක ගෙවලා එන්න ඇතුළට. දෙන්නේ නැහැ ඔයාලට. PNL report එකක් දෙන්නේ නැහැ. weekly PNL එකක් දෙන්නේ නැහැ. monthly PNL එකක් දෙන්නේ නැහැ. තේරුණාද? දෙන්නේ නැහැ කියලා කියන්නේ දෙන්නේ නැහැම තමයි. ඒක දුන්නොත් මට කියන්න ගැරන්ට් කරලා කියන්න. පැහැදිලිද? බොරු කතා වැඩක් නැහැ. ආපුවා මේ දේවල් ගන්න බෑ. පැහැදිලිද? leverage එක අඩුවෙන්ම තමයි ගහන්න ඕනේ. මගේ ගානට එන්න නම් හොඳට ප්‍රැක්ටිස් වෙන්න වෙනවා. මම අවුරුදු 6ක එක්ස්පීරියන්ස් අහමාරක්ම ට්‍රේඩ් කරපු එක කරේ. කෝටි 3මාරකටදී ලොස්. අද ලොස් කවර් කරලා කරන වැඩ ටික වැඩි අතහැරියොත් අතහැරියා. ගොඩ යනවා නම් ගොඩ යන්න පුළුවන්. අපේ ස්ටුඩන්ට්ස් ලගේ IPNL ලොකුවට නැත්තේ හේතුව මම කෑ ගහනවා කියලා සල්ලි දාලා ට්‍රේඩ් කරන්න බෑ කියලා. මේ ඔහොම නෙවෙයි ඔය ට්‍රේඩ් කළා මට පුළුවන් කියලා ඉවරලා ගහනකොටම හොඳට අත ප්‍රැක්ටිස් කරන්න මාස 6ක්වත් සල්ලි නම් දාන්න එපා. පැහැදිලිද? සල්ලි දාන්න එපා. තියෙන විදියට ප්‍රැක්ටිස් කරන්න. ලොස් වුණා නම් ලොස් වෙච්ච එකට හේතුවක් තියාගන්න වැඩේ ගොඩ දාලා දෙන්න. ඉඳලා බලන්න වැඩේ ගොඩ දාලා දෙන්න.